guys. ඉතින් හැමෝටම good morning. ඉතින් අදත් ඔන්න වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අරන් තමයි ආවේ. ඉතින් අද මේකට වීඩියෝ එකක් කියන වඩා vlog එකක් කිව්වොත් මොහොමද? මොකද අද ඔයාලගේත් පළවෙනි experience එක වගේම මගේත් පළවෙනි experience එකක් තමයි මේ vlog එක. අපේ YouTube channel එකේ first vlog එක. ඊට පස්සේ අපි ඔන්න ඔය විදිහට අපේ ගෲප් එකත් එක්ක කතරගමට යන්න පිටත් වුණා. ඉතින් මෙහෙම අපි බස් එකේ යන ගමන් අපිට මුලින්ම හම්බුනේ කල්කර බෝධිය. ඉතින් අපි ඔක්කොම කලින් මේ විදිහට කල්කර බෝධිය ඇඳලා අපේ ගමන පිටත් වුණා. මේ කළුතර බෝධිය කියන්නේ ගොඩාක් ලස්සන ලංකාවේ තියෙන ලස්සනම පන්සලක්. මේ තියෙන්නේ කළුතර බෝධියට යන්න තියෙන යටිබිම් හරස් මග. මේ සබ් එක බලන්න ලස්සන. අපි දැන් මේ වෙනකොට ඉන්නේ කළුතර බෝධිය. ඉතින් ඔයාලට තියෙන්නේ කළුතර බෝධිය ලස්සන. දැන් ඉතින් අපි කළුතර බෝධිය වැඳලා ඉතින් අපි කතරගමට යන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට පොඩි අප්ඩේට්ස් එකක් දෙන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කන්ද විහාරේ. ඉතින් මේකත් හරිම ලස්සන පන්සලක්. ඉතින් ඔයාලා බලන්නකෝ මේකේ චූටි ක්ලිප්ස් වගේම දාලා. ඔන්න මේ වෙනකොට අපි ඇවිල්ලා තියෙන්නේ කන්ද විහාරේ. මේකේ අප්ඩේට්ස් දාන්නම් ඔයාලට. ඔන්න ඊළඟට අපි කන්ද විහාරේ ඇඳලා සීනිගම දේවාලයට යන්න පිටත් වුණා. ඉතින් මේකත් ගොඩක් බීච් සයිඩ් එකේ තියෙන දේවාලයක්. ඔයාලා එහෙනම් ඒක බලලා ඉතින් ඔන්න මේ වෙනකොට තියෙන්නේ සීනිගම දේවාලය. ඉතින් අපි ඊළඟට දවස් 3ක් යනකොට හරි guys. ඉතින් ඔන්න අපි මේ විදිහට සීනිගම දේවාලයට ගියා. ඉතින් යද්දී අපිට තව ගොඩක් දුර තිබ්බා කතරගම ටවුන් එකට යන්න. ඉතින් මේ වෙද්දී ගොඩක් රැ වුණා නිසා මට ගොඩක් ටිප්ස් ගන්න බැරුව ගියා. එතකොට ඊට පස්සේ අපි රූම්ස් හොයාගෙන අපේ රූම්ස් වලට ගිහිල්ලා ඊට පස්සේ අපි හවස රැ වෙද්දී අපි ගියා කතරගම දේවාලයට. ඉතින් ඔයාලා අන්න ඒ ටික බලන්නයි දැන් යන්නේ.
ඕහෝ තුකුණානේ මට ඊට කලින් අපි ගියා කැස්බෑ මන්දස්ථානෙට අහුම්ගල්ල තියෙන. හරි ඉතින් අපි ඔන්න මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ අහුම්ගල්ලේ තියෙන කැස්බෑ මන්දස්ථානෙට. ඉතින් මේ වෙනකොට අපි බැලුවා ඔයාලත් දකින්න ඇති. ඉතින් අපි බලමු තවත් තාම අපි කතරගම ගියේ නෑ. අපි කතරගමට යන පාර තමයි මේ ටිකෙන් ටික ඔයාලට අප්ඩේට්ස් දෙන්නේ. ඉතින් මේ ඉන්නේ අහුම්ගල්ලේ තියෙන කැස්බෑ මධ්‍යස්ථානයේ. මේ වෙනකොට ඉන්නේ කතරගම දේවාලය. ඉතින් ඔයාලා බලන්නකෝ දැන් අපි මොනවද කරන්නේ කියලා. මගේ මේ කතරගම එන ෆස්ට් මේ කතරගම ඇවිල්ලා මේ මම ගන්න ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් මම පුළුවන් විදිහට ඔයාලට ලෝගේ කියනවා. ඉතින් දිගට රැඳිලා ඉන්න වගේම මේ channel එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. බලාගන්න පුළුවන් මේ විදිහට ලස්සන එන්ට්‍රන්ස් එකක් කතරගම මහදේවාලයේදී. දැන් මේ අපි අතුල්ලන යන්නේ කතරගම කිරිවෙහෙරට. ඉතින් මේ කතරගම දේවාලය ගොඩක් වීඩියෝස් කරන දෙන්නේ. ඉතින් තහනම් කරලා තියෙනවා ඒ නීති වලට අපි අනුගත වෙන්න ඕන. ඉතින් ඒ හින්දා අපි ඔන්න දැන් යන්නේ කතරගම කිරිවෙහෙරට. හරි ඉතින් අපි කතරගම රුහුණු දේවාලයෙන් ඇවිල්ලා මේ වෙනකොට අපි ඉන්නේ කිරිවෙහෙර. කතරගම කිරිවෙහෙර. අපේ රූම් සර නතර. ඊට පස්සේ පහුවදා උදේම අපි ලක්ෂ්මී දේවාලයට යන්න රැස්ති වුණා. Hi guys, good morning ඔයාලා හැමෝටම. ඉතින් අද උදේ පාන්දරම අපි ඇවිල්ලා තියෙන්නේ ලක්ෂ්මී දේවාලයට. ඉතින්
අපි අපේ රූම්ස් වලින් දැන් පොඩි පොඩකින් තමයි තියෙන්නේ. ඊළඟ වීඩියෝ වන්දනාව මේක වලගෙන යන්න. ඉතින් බලන්න ලස්සන. මේ තියෙන හනුමාන්ගේ පිළිමයක්. ඉතින් මේ නොටිස් එක ඔයාලටත් කියවන්න පෝස්ට් කරලා පොඩ්ඩක් බලන්න පුළුවන්. අපි ඊළඟට ඇවිල්ලා ඉන්නේ සෙල්ල කතරගමට. ඉතින් මේ විදිහට තමයි සෙල්ල කතරගම තියෙන්නේ. ඉතින් අපි මේ සෙල්ල කතරගම ඇදලා ඊළඟට තමයි හොදවදන ගියේ. ඊළඟට අපි ගියේ වැඩ සිටි කන්දර. ඉතින් කතරගම දෙවියෝ වැඩ ඉදලා තියෙන කන්දර තමයි මේ විදිහට අපි වැඩ සිටි කන්දර නවින්න පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ අපි ආවා වැඩ සිටි කන්දර. අපි මේ කන්දරගෙන ඉතින් බලමු මේකත් මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් බලමු අපි ඉන්නවා. බලමු. අපි දැන් භාගයක් වැඩ හිටි ගන්න නැගගෙන ආවා. ඔව් ඉතින් දැනට අපි වැඩ හිටි කන්දේ භාගයක් ආවා. හිතනවා තව ගොඩක් තියෙනවා වගේ. කොහොම හරි නැගලා තමයි පස්සේ බලන්න. අපිට ඒ දේවල්ත් පහුවෙලා අපි තවත් ඉස්සරහට යනවා කළුවක්. අපි තවත් නගිනවා ගයිස්. කට්ටිය තව බලලා අපි ටිකක් ඉස්සරහින් යනවා. අපි යන්නේ බයි. ඔය ළමයි බයි යන්නවද? තව ළඟද? මුත්තයි තවද? දැන් පොඩ්ඩයි තියෙන්නේ. ඔන්න ඔක තමයි හැමෝම කියන්නේ. ඔන්න අපි මේ විදිහට අවසානට ආවා. ඔන්න ඒ විදිහට අපි උඩ තියෙන දේවාල ටිකත් මැදලා ආයෙත් පල්ලයට බහින්න ගියා. ගායිස් අපි පොඩි අප්ඩේට් එකක් අපි දැන් උඩ දේවාලට ගිහිල්ලා වැඩ සිටි කන්දර ගිහිල්ලා අපි දැන් මේ බහින ගමන් ඉන්නේ. අපේ කට්ටිය මෙන්න මේ විදිහට එනවා. ගින්න නම් චුට්ටක් අමාරු නෑ. උනාට බහින්න ටිකක් ලේසි. හරි ඉතින් අපි ආයෙත් චූටි අප්ඩේට් එක හම්බෙමු. ටිකක් බලන්න අපි යන පාරේ තියෙන ලස්සන මේ විදිහට අපේ නඩේ කට්ටිය නා උඹට ඉද්දි දේවාල 3ක් හරි 4ක් හරි හම්බුණා. ඒත් අපිට තාම දුකත් හම්බුන්නේ නැහැ. යන්න තව දුරේ. ඒ වගේම තමයි පොඩි මතක් කරන්න ඕන වැඩි හිටි ගන්න යන්න
ඔප්ෂන් දෙකක් තියෙන එකක් තමයි මේ විදිහට මේ අන්ද නගින්න ඕන නැත්නම් මේකට පුළුවන් එතනින් වාහන ගන්න පුළුවන් ඒක ඊට පස්සේ ඒ වාහන වල යන්න පුළුවන් දැනට අපිට උන ෆී එක තමයි රුපියල් 600ක් වගේ උනේ ඒකට අපි අපේ ටීම් එකේ අපේ කට්ටිය ගියා එහාට කොට අපිට තේනවා අපිට පහුණ එහෙනම් එද්දි අපිට පහුණ අවසාන දේවාල මම හිතනවා මේක තුන්වෙනි දේවාල කියලා හරියට මතක නැහැ මේ මොනවත් අපි මේ තුන්වෙනි දේවාල තමයි මේ පහ කරන්නේ ඔන්න ඉතින් මේ විදිහට අපි දිගටම මේ වැඩ හිටි කන්ද වහින්න පටන් ගත්තා. ඉතින් අද පොඩ්ඩක් වීඩියෝ එක දිග වෙයි. ඔයාලා ටිකට බලන්න. මේ තියෙන්නේ අපිට අවසානට හෙන්ෙද්දි වුණ දේවල්. අපි යමු. අපේ ගෲප් එකේ අනිත් අය හම්බුණා. මේ විදිහට අපේ නඩේ ගුරා අපේ පොඩි ඉන්ටර්වල් එකක් දුන්නා. කට්ටිය ජුට්ටක් දැන් මහන්සි. කවුරුද දිනේ? අපි දැන් අවසානයේ පිනිපිනි දැන් අපි මේ කන්ද අපේ හයික් එක ඉවර කරන්න යන්නේ. දැන් මම තමයි ඩීඩ ගන්න නැග්ගා අපි. මේ තියෙන්නේ අවසානයේ දැන් අපි අවසානට ආවේ ලුණුගම්වෙහෙර ජලාශය බලන්න.